අගෝස්තු මාසය කියන්නේ නුවර අහස පවා පූජනීයත්වයෙන් බැබලෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ සුන්දරත්වය නුවර පුරාම පැතිරෙන කාලයක්. ඉතින් මේ වගේ සුන්දර කාලෙක මායි හබියයි එකතු වෙලා පොඩි රිලැක්සින් බ්‍රේක් එකක් ගන්න 360 view point by Queen Mount එකට ආවා. හෝටල් එකට ඇතුළු ගමන්ම අපි මුලින්ම ගිය රිසෙප්ෂන් එකට චෙකින් වෙන්න. ඉතින් හබියා චෙකින් වැඩ කටයුතු ටික ලෑස්ති කරන අතරතුරේ මම හිමින් සැලේ වටපිටාව පුරාම ඇස්සෙව්වා. මේ හෝටල් එක පිහිටලා තියෙන විදිය මාරම විශේෂයි. එකම තැනක ඉඳන් බලද්දී මුළු නුවර පරිසරයේම අංශක 360ක සුන්දරත්වය හරිම ලස්සනට පෙනෙනවා. අගෝස්තු මාසේ හමන ඒ සිසිල් සුළං පාරත් එක්ක වටපිටාවේ තියෙන නිහඬ බව හිතට දුන්නේ මාරම සැනසීමක්. අපි ආපු ගමන්ම අපේ හිතේ තිබුණු මුළු මහන්සියම ඒ ලස්සන view එකට හේදලා ගියා. රිසෙප්ෂන් එකේ වැඩ කටයුතු ඉවර කරගෙන අපි ඊළඟට ආවේ අපේ රූම් එකට. ඩෝ එක ඕපන් කරලා ඇතුළට යද්දිම දැනුනේ මාරම පහසු උණුසුම් හැඟීමක්. රූම් එක හරියම පිරිසිදුවට වගේම හුරු බුහුටියට ලෑස්ති කරලා තිබුණා. උදේට පිනිබර වලාකුළු අතරින් හිරු එළිය වැටෙන විදිහේ හවසට ඉර බහින ලස්සනයි බලන්න ඉන්න මේ බැල්කනි එක තමයි මේ රූම් එකේ මම ආසම කරපු තැන. වෙලාව හිමින් සැරේ රැවීගෙන එද්දී නුවර අහසේ යට මෙවුනේ තවත් වෙනස්ම ලස්සනක්. කඳුකරේ රෑ සීතලත් එක්ක ඈතින් පෙනෙන නගරයේ පුංචි පුංචි එළියකින් එක දැල්ලෙද්දී මුළු පරිසරයම මාරම ලස්සන චිත්‍රයක් වගේ බබළුණා. ඉතින් මේ නිහඬ සුන්දර රාත්‍රියේ අපි දෙන්න ටිකක් රෑ වෙනකම්ම බැල්කනි එකට වෙලා කතා කර කර හිටියා. අපේ අනාගතය ගැන, එකතු වෙලා දකින හීන ගැන, ඒ වගේම අපි ආපු ගමන ගැන ගොඩාක් දේවල් කතා කළා. සපුන්නි බඳ සරණාබිමේ නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන්නි බඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවතන අරුණු විහිදුවාවි ජීවිතයේ. තවත් මේ වගේ ආදරණීය මතකයක් අරන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.